ඇත්තද පුතේ? ඔයා නම් අනේ Happy birthday to you. Jag vet inte bara på att det är mig. Hi guys, welcome to my YouTube channel. I'm Rochelle. මේක තමයි මගේ ෆස්ම වීඩියෝ එක. කාලෙක ඉඳන් හරි මාසාවෙන් හිටිය YouTube start කරන්න. හැබැයි මම වීඩියෝ කරන්න, edit කරන්න චුට්ටක් කම්මැලි. ඉතින් මට කොහොම හරි බැරි වුණා. හැබැයි අන්තිමේට මම හිතුවා මමත් පටන් ගන්නවා කියලා. ඉතින් මම පටන් ගන්න හිතුවේ මගේ life එකේ ඉන්න ස්පෙෂල්ම කෙනාගේ ස්පෙෂල්ම දවසින්. ඒ තමයි අපේ අම්මි. එයාගේ බර්ත්ඩේ එක දවස තමයි මේ. මගේ අම්මි මාර විදියට එක්සයිට් වෙලා හිටියේ තා. මොකද එයා දන්නේ නැහැ මම යාට මොනවද දෙන්න යන්නේ කියලා මේ පාර බර්ත්ඩේ එකට. එයා විතරක් නෙමෙයි මමත් ගොඩාක් එක්සයිට් වෙලා හිටියේ. මොකද මටත් ගොඩාක් අලුත් දෙයක් මම තනියෙන් ප්ලෑන් කරලා තනියම කරපු දෙයක් තමයි මේක. මම යාට එක්සැක්ට් ඩේට් එකක් කියලා කිව්වා මෙදා 7:30 වෙද්දී රෙඩි වෙලා ඉන්නේ ෆුල් ඩේ එකම මට ඕන කියලා. අම්මි මගෙන් ඇහුවා අපි චර්ච් ද යන්නේ කියලාත්. මොකද යාට කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. යා කන්ෆියුස් වෙලා හිටියයි මෙච්චර උදේම අපි යන්න ඕනේ කියලා. මම යාට උදේම ලෑස්ති වෙන්න කිව්වේ. මට ආව මොලේම වෝටර් ෆ්‍රන්ට් බ්‍රේක්ෆාස්ට් එකකට ගෙනියන්න ඕන වුණා. ඉතින් යා මාර විදියට ආසුණා මේ තැන දැකලා මෙතන නම් highly recommend කරාකි. මම ගිය first time මාරම ලස්සනයි මාරම worth. ඊට පස්සේ බලන්නකො ඉතින් වෙන දේ මම දුන්න අපේ අම්මිට යාගේ gift එක guess කරන්න. බලාගෙන නැත්තම් මම කරනවා. නෑ ඔයා. ඔයාගේ ඉතුරු වැඩ වලට ධර්මයට පස්සේ මම ඒක කරනවා. කෑමක් කරගන්න. මොනවා කියනවද? guess කරන්න gift එක. Starts with P. Start with P. Ni අකුර පැම් දෙවෙනි අකුර A පැම් කිව්වනේ අයියෝ කෑම සර්ප්‍රයිස් එක happening hi happening oh guess කරන්න දෙනවා කියලා කිව්වට චුට්ටක් විතර මගේ plan එක අවුල් ගියා. මොකද මට පළවෙනි වචනේ කියුණා. කමන්නේ. යා පැම්ප කරනවා කියලා කිව්වට යා දන්නේ නැහැ මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඒක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් බලමු අපිට දවස් ඇතුළත මම plan කරපු ඔක්කොම කරගන්න පුළුවන් වේද කියලා. මම ඉතින් මේ විදිහට චුට්ටක් බයෙන් ඉන්නේ. මොකද හැමදාම appointments දාලා තියෙන්නේ. ඉතින් අපි බලමු මම කොහොමද මේක ටික කරගන්න කියලා. ඔක්කොම සක්සස්ෆුල් වෙනවද කියලා අපි බලමුකෝ. එච් අකුරේ. එච් එකෙන් පටන් ගන්න. Guess what? හේයා මොකක් හරි. Confused. Next step. අපේ අම්මානේ හරි පව්වේ. ඉතින් මං කියන අකුරු වලින් පටන් ගන්න හැම තැනටම යන්න හදනවා. බලමු ඉතින් අන්තිමට කොහෙට යයිද කියලා. Extensions. Hi. hair wash? Yes. මෙතනට ආවට පස්සේ තම්මිට හිතාගන්න බැරි වුණා මොකක්ද යාගේ ෆස්ට් ගිෆ්ට් එක කියලා. යා මගෙන් ඇහුවා hair extensions ද කියලා. ඉතින් නෑ hair extensions නෙමෙයි. head spa තමයි යාගේ ෆස්ට් ගිෆ්ට් එක උනේ. මම හිතන්නේ යා මේක මීට කලින් මේ විදියට head spa එකක් කරලා නැහැ. මට ඕනුනේ එයා කවදාවත් එයා වෙනුවෙන් ස්පෙන්ඩ් කරගන්න නැති දේවල් ටිකක් එයාට මේ පාර ගිෆ්ට් එකක් විදියට දෙන්න. එයා මේ විදියට රිලැක්ස් වෙන දිහා බලලා මේ ට්‍රීට්මන්ට් එක දිහා බලාගෙන හිටියේ මට තමයි හැම දෙයකම වැඩි සතුටු. මම හිතන්නේ අම්මියගේ එන්ජොයි කරාට වැඩියෙන් මම එන්ජොයි කරා. මොකද මගේ අම්මි මං වෙනුවෙන් ගොඩාක් මහන්සි වෙච්ච කෙනෙක්.
එයා කවදාවත් මං හිතන්නේ මේ වගේ දේවල් ගොඩක් එකපාර එක දවසක එක්ස්පීරියන්ස් කරලා ඇති කියලා. ඉතින් මට ගොඩාක් සතුටුයි මගේ අම්මිට මට මේ වගේ gift එකක් දෙන්න පුළුවන් වෙච්ච එක ගැන. මගේ ලයිෆ් එකේ මම වැඩිපුරම එන්ජොයි කරන දේ තමයි මං ආදරය කරන අයව සර්ප්‍රයිස් කරන එක. ඉතින් මට ගොඩාක් අයිඩියාස් තිබ්බත් කවදාවත් ඉතින් සල්ලි තිබිලා නැහැ මොකද මම ජොබ්ස් කරලා නැහැ චූටි. හැබැයි මේ පාර මට පුළුවන් වුණා මගේ හිතේ තිබ්බ හැටියට අම්මිට gift එකක් දෙන්න. මොන දේ වුණත් මම දන්නවා අපිට අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් කරන දේවල් කවදාවත් රීපේ කරන්න බෑ. ඉතින් යාම වෙනුවෙන් කරලා තියෙන දේවල් බලද්දී මේ මම යාට දෙන්නේ චූටි gift එකක් විතරයි. හැබැයි මට මං ගැන ගොඩාක් ප්‍රවුඩ් මොකද මට යා චූටි කාලේ හැමදේම දුන්නා. මං කිසිම දෙයක් කවදාවත් ඉල්ලලා නැහැ මගේ අම්මගෙන්. හැබැයි යා මං ඉල්ලන්න කලින් ඉතින් හැමදේම දුන්නා. ඉතින් ගොඩ දෙනෙක් යාට කිව්වා මාව ස්පොයිල් කරනවා කියලා. යා ගොඩාක් බැනුම් අහගෙන තමයි මාව හැදුවේ. හැබැයි මට දැන් සතුටුයි මං ගැන මොකද මට හිතෙනවා මම ස්පොයිල් වෙලා නැහැ කියලා. වීඩියෝ එක එඩිට් කරද්දිත් මට හරිම ඉමෝෂනල් වෙනවා. මොකද she truly deserves this. ඉතින් ඊට පස්සේ යාගේ හෙඩ් ස්පා එකට පස්සේ යාගේ hair එක dry කළා. එතනින් ඒ gift එක ඉවරයි. Body polish. Body polish. ඔන්න ඉතින් පළවෙනි gift එක නම් successful වුණා 100%ම. ඉතින් අපි ආව අම්මිගේ දෙවෙනි gift එක දෙන්න. ඒක තමයි body polish. අපි ආවේ Miss Q එකට. හැබැයි to be honest මට හිතෙනවා මේක නම් worth උනේ නෑ කියලාත්. ඉතින් ඔයාලම බලන්නකෝ මේක worth නැද්ද කියලා. එයාලා අපිට මෙහෙම choices ගොඩක් දුන්නා choose කරගන්න. අපේ අම්මිගේ brightening එකකට මොකද අපේ අම්මිගේ skin එක ගොඩක් sunburns ඇවිල්ලා තිබ්බා. මට මතක විදියට ඒගොල්ලෝ treatment එක කරේ pearls වලින්. මට වැඩි වෙලා ඉන්න දුන්නේ නැහැ මොකද ඒගොල්ලෝ body polishing එකෙන් පස්සේ LED light එකක් use කරනවා කිව්වා. ඉතින් මම videos ටිකක් අරගෙන එළියට ආවා. ඒක අද නෙමෙයි මගේ birthday එක හිට. මම මේ birthday එකට කලින් දවස් තමයි මේ ටික ඔක්කොම කරන්නේ. මොකද හෙට චූටි surprise එකක් තියෙනවා. ඒක වෙන එකක්. මේ වීඩියෝ එක මම අම්මට පෙන්නන්න නැහැ මොකද අම්මා හිතාගෙන දැන් හරි අතින් ඔක්කොම ඉවරයි කියලා. ඉවර නෑ. හෙටත් තියෙනවා චූටි surprise එකක් උදේ වරුව. ලොකු එකක් නෙමෙයි. නාට මට හිතුණා අම්මකටත් අහස වෙයි කියලා. ඔක්කොම ඉවරයි කියලා තමයි අම්මා හිතාගෙන ඉන්නේ. හැබැයි ඉවර නෑ. මූණ නැතුව නන්ද? යන්න මේක ලයිට් එක එච්චර හොඳ නැතුව ඇති. ඔයගේ හැමත් වෙරිලානේ තියෙන්නේ. පුතේ යන්න. එහෙනම් සතුටින් යන්න. ඇතුළට ගියා වගේ මැදට යන්න ආය. New experiences. ඒක බදලා ඉන්නේ. ඒක බදලා කියන්නේ මේකට. කොහොමද ඒක බදලා කියන්නේ? හිරේ දැම්මම නෑ. මං ඇත්තටම මෙහෙම දෙයක් එක්ස්පෙක්ට් කරේ නෑ. මං ඇතුළට යද්දී අපේ අම්මා මෙහෙම හිටියට කතා කරගන්නත් බෑ මුල ඇඟම රැප් කරලා. හරි ඇති අන්තගේ කිවර වෙලා අපි ආවා අම්මිගේ third surprise එකට. Look, lashes. කොහොම හරි මට ටයිම් එක මැනේජ් කරගෙන on time එන්න පුළුවන් වුණා මේ අපොයින්ට්මන්ට් එකටත්. මම හිතන්නේ අපි තෝරගත්තේ විස්පි ඕ ක්ලාසික් දෙකෙන් මික්ස් එකක් හරි එහෙම එකක් තමයි කරගත්තේ. මෙතනත් අලුත් තැනත් අපි කලින් ඇවිල්ලා නැහැ. කලින් යන තැන bookings දාන්න තිබ්බේ නැහැ dates. බලමු ඉතින් අම්මිගේ lashes වෙන්නේ කොහොමද කියලා. මේක නම් ටිකක් වෙලා ගියා. හැම එකටම ටිකක් වෙලා ගියා. හැබැයි හැම එකටම පැයක් විතර වෙලාවක් ගියා. හැබැයි ඉතින් මේ වෙද්දි මට ගොඩක් tired. මට කරන්න දෙයක් තිබ්බේ නැහැ. ඉතින් මම මාෂයක් අද්දු කොහෙද අරගෙන පාරට වෙලා ඇවිද හිටියා. ඊට පස්සේ බැරිම තරම මං කාගෙට වෙලා ෂූටින් නින්දක් දැම්මා. ඒත් වෙලාව යන්නේ නැහැ. කොහමද ඉතින් කට්ට ගාගෙන හිටියා. ඉඳලා ඇවිල්ලා බලාතිත් ඉතින් එක හැක් විතරයි ඉවර වෙලා තිබ්බේ. කමක් නැහැ ඉතින් ෆෝම් මිනේ හිටියා බලාගෙන. Guess ගන්න අනිත් gift එක. Pedicure.
අනේ මන්දානේ මෙයා ඇත්තටම මුකුත් දන්නේ නැහැ. මම කිසි දෙයක් කියලා තිබ්බේ නැහැ. හැබැයි පළවෙනි දෙක අරනම අනිත් ඔක්කොම ළඟ ගෙස් කරා. ඔව් ඉතින් අන්තිමට අම්මිට nails දාන්න ඇවිල්ලා මට tired නිසා කකුල් රිදෙන නිසා මමත් pedicure එකක් කරගත්තා. අම්මා අතේ nails දාලා ඉවර වුණා. හැබැයි එයාට pedicure කරන්න time තිබ්බේ නැහැ. ඉතින් මට ඔක්කොම successful වුණේ නැහැ. එයාගේ අත විතරයි කරගන්න පුළුවන් වුණේ. මොකද රැට අපි dinner එකකට යන්න හිටිය නිසා අපිට ඉක්මනටම ගෙදර යන්න වුණා. But she was so happy. කොහොම හරි කමක් නැහැ. ඉතින් almost හැමදේම වගේ කරගත්තා. ඉන්න යන ලෑස්ති කියලා ඉන්නේ. චාමලිනියට ගන්න. අම්මා vlog එකේ ඉන්නවා. අපි ගියා අම්මිගේ බර්ත්ඩේ ඩිනර් එකට අපේ ගෙවල් ගාව තියෙන රෙස්ටුරන්ට් එකකට. ෆස්ට් ටයිම් තමයි මේකට නම් ගියේ. ඒක මාරම හොඳයි. ඒ කියන්නේ මාරවත් කැමත් මාරම රසයි. Look at my queen. She's so pretty. අවුරුදු 49 කියලා කියන්නත් පුළුවන් බෑ නේද? අපි දෙන්නගේ තියෙන බොන්ඩ් එකට මම ගොඩාක් ආදරෙයි. මොකද මගේ අම්මි තමයි මගේ best friend. Yeah, let's. Happy birthday to Chris. මේ විදිහ අපි ගොඩක් ටයර්ඩ් වෙලා හිටියේ. අපේ අම්මිට සර්ප්‍රයිස් එපා වෙලා හිටියේ. ඉතින් ගොඩක් බඩගින්නෙත් එක්ක හිටියේ දවල්ට කාලත් නැතුව. ඒක නිසා ගොඩාක් කෑම අපි ඕඩර් කරා. හැබැයි මේලගේ පෝෂන්ස් මාරම ලොකුයි. අපි මේ වලින් මාගයක්වත් කෑවේ නැහැ. හැබැයි ඉතින් රෙස්ටුරන්ට් එක 10 out of 10. Happy birthday, dear Aisha. Thank you. How to train your dragon? Not happy birthday. ඔන්න ඉතින් ඒකත් හරි. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා අම්මිට හොරෙන් 10ට 11ට විතර මම හිතන්නේ මම ගෙදරින් පැන්නා. මොකද අම්මිට ෆ්ලවර් බොකේ එකක් ගන්න බැරි වුණා. හැබැයි මෙතන ෆ්ලවර් බොකේස් හරිය නෑ. ඉතින් මම දෙකක්ම ගත්තා සැරිස් නැති නිසා. Happy birthday to you. Happy birthday to you. Happy birthday, dear. That's from Charlie. Happy birthday to you. Thank you පුතේ. අයියෝ මොකද මේ තෑගි ගොඩයි යන්නේ. මේ මොනවද මේ? ඒක පොඩි ගායක. මාරු කරන්න වෙයි gift නම්. ලොකු gift එකක් ගන්න මම ඉතින්. යන්න. ලස්සනයි ඒක. ඒක ලස්සනයි. ඒක ප්‍රයෝජනවත් මට අද. ඒක මාරු කරන්න වෙයි හරිද? ඇයි? මම වෙන එකක් ගෙනාවේ. මේ අපි ළඟ තියෙන එකද? නෑ නෑ අපි ළඟ තියෙන එකේ වෙන එකක්. ඉතින් මේක අපි ගමු. අල්ලන්න ගිහිල්ලා මම ප්‍රාඩා එක ගන්න ගියේ ඒක සුවඳ නෑ මට. ඔය බලන්න ගිහිල්ලා. කියුට් නේ. පුතේ. මේ මොකක්ද? හරක බලන්න අදුම. ඔන්නේ ටීෂර්ට් එක අස්සෙන් අම්මි දැක්ක එයා ආස කරන දෙයක් තියෙනවා වගේ. ටීෂර්ට් එකත් හරියට බැලුවේ නෑ. බොරුවට ලස්සනයි කියලා ඇතුළට දැම්මනේ. අනේ පුතේ. අනේ ලස්සනයි ඒක. ඒක මාරු කරලා ගෝල්ඩ් එකක් ගන්න. ඒක රෝස් ගෝල්ඩ්? ඔව්. ඔන්න ඉතින් උදෙන්ම gift එක දීලා අම්මිට. අම්මිටම ඕනේ කිව්වා කරන්න ෆොටෝ ෂූට් එකක්. අපි ඒකට ලෑස්ති වෙලා හිටියේ. එයා හිතාගෙන දැන් ආවම එකන් ගිහලා ෆොටෝ ෂූට් එකක් කරන්න යන්නේ කියලා. ඉතින් ඒක අස්සේ මම තව චූටි වැඩක් කරා.
අපි බලමු මම මොකද්ද කරලා තියෙන්නේ කියලා. හැබැයි අම්මි ඒකට නම් මාරේ විදියටම සර්ප්‍රයිස් වුණා. එයාට හරිම සතුටුයි. ලස්සනට ඇඳගෙනත් ආවා ෆොටෝ ෂූට් එකක් කරමු කියලා. ඉතින් මම ඒකෙන් පොඩ ප්‍රයෝජනයක් ගත්තා. මේ ෆොටෝ ෂූට් එක අස්සෙන් මම අම්මිට දීපු සර්ප්‍රයිස් එක නම් මම තනියෙන් කරපු එකක් නෙමෙයි. මට ඒකට උදව් කරේ සෞම්‍යක්කි. ඉතින් සෞම්‍යක්කි, thank you so much for your help. එයා හිටියේ නැත්තම් මට මේක කරගන්න බෑ. මේ ඔක්කොම එයාගේ hard working, එයාගේ අතින්ම තමයි මේ දේවල් එයා හැදුවේ. අපි බලමු මේ සර්ප්‍රයිස් එක මොකක්ද කියලා. අම්මිටත් හිතාගන්න බැරි වුණා. මොකද මට කොහොමත්ම අම්මිව දාලා ගෙදරින් එළියට උදේ එන්න බෑ මෙහෙම දෙයක් කරන්න. ඉතින් අක්කි, thank you so much for your help. ඔන්න guys, let's see අම්මිස් reaction. මේ ගහට මුවා වෙලා තිබේ නිසා අපි අම්මි දැක්කේ නෑ නකම්. Happy birthday! Anjing kita mau idea ya. Oh nee, itu putih. Oh ya nangane. ඔන්න ඉතින් මේක තමයි මම අපේ අම්මිට දෙන ෆයිනල් ගිෆ්ට් එක. ෆයිනල් ගිෆ්ට් එක කිව්වකි මොකද රාට ඩිනර් එකක් තියෙනවා. ඒක එයා දන්නවා. අම්මි ගොඩාක් සතුටු වෙනවා මේක දැකලා. එයා හරියට චූටි දේවල් වලින් සතුටු වෙන කෙනෙක්. එයා කාලෙක ඉඳන් මෙහෙම දෙයකට ආසයි කිය නිකන් ඔය එයාට ඒ වගේ ආසාවක් තිබ්බා. ඉතින් මට හිතුණා මේ පාර්බර්ත් එක එකත් ඉවරයක් කරලා දානවා කියලා. ඉතින් මං පික්නික් සෙටප් එකක් චුටියට ලෑස්ති කරලා අක්කි තමයි මේ ටේබල් එකේ ඉඳන් හැදුවේ. ශ්‍රී ලංකන් බ්‍රෙක්ෆාස්ට් එක මම ලෑස්ති කරා ශ්‍රී ලංකන් ස්ටෝර් එකකින් කෑම හොයාගෙන. thank you so much සෞම්‍යා කියන ආසිරිය දෙන්නටම මට මේච්චර ලොකු දෙයක් කරගන්න හෙල්ප් කරාට. සමහර විට මේක ලොකු දෙයක් නෙමෙයි වෙන්න ඇති. හැබැයි මට මේක ගොඩාක් ලොකු දෙයක්. ඉතින් ඔයාලා දෙන්නටම ගොඩාක් thank you. මට ඕනේ මේ පාර අම්මිව සර්ප්‍රයිසස් වලින් හෙම්බත් කරවන්න. ඉතින් මම හිතනවා මම එහෙම කරා කියලා. හැබැයි මේ සර්ප්‍රයිස් එකෙන් පස්සේ අම්මිගේ ටයර්ඩ්නස් එක කලින් දවසේ තිබ්බ ඔක්කොම ගිහිල්ලා ආයෙ අම්මි රිෆ්‍රෙෂ් වුණා වගේ වුණා. මට ඉතින් ගොඩාක් ග්‍රේට්ෆුල් මේ එකේ මට මෙච්චර දේවල් අම්මිට කරන්න පුළුවන් වෙච්ච එක ගැන. සහ මම දන්නවා හැම ගෑනු ළමයෙක්ගේම හීනේ තමයි තමන්ගේ අම්මට තමන්ගේ උපරිමෙන් සලකන එක. මට මතකයි ඉස්සර මගේ ගැහුම කවුරු හරි ඔය අර 5 years in time කවුද වෙන්න කැමති කියලා මම හැමදාම කිව්වේ මට ඕනේ මගේ අම්මිට ප්‍රයිසස් බලන්න නැතුව දේවල් අරන් දෙන්න තත්ත්වයකට එන්න කියලා. ඉතින් දැනටත් මගේ හිම තත්ත්වයක නෑ. හැබැයි මම හරිම ග්‍රේට්ෆුල් මම දැන් ඉන්න තත්ත්වය ගැනත්. all thanks to අම්මි. අම්මි නිසා විතරමයි මම මෙහෙම තත්ත්වයක දැනටත් ඉන්නේ. හරි ඉතින් මොකක් හරි හොඳ දේවල් වෙද්දී ඒක ඕල් කරලා දාන්නත් ගෙදර කවුරුම හරි ඉන්න බෑ. අපේ ගෙදර ඉතින් ඒ වගේ වැඩ කරන් ඉන්නේ මෙයා විතරමයි. Are you happy now? කඩා කප්පා කරානේ ඔක්කොම හැපිද? චාලි? එයා තමයි ලොකුම සර්ප්‍රයිස් එක දුන්නේ අපේ අම්මට ඇත්තම කිව්වොත්. මෙයාගේ බිහේවියර් එක හොඳ නිසා මට ආයෙත් ගෙදර එන්න උනා. මෙච්චර වෙලා පුදුම වදයක් දුන්නේ. දැන් ඉන්නවා බබා වගේ මෙතන ඉඳගෙන ඉන්නවා. කිසි වැරද්දක් කරපු නැති කෙනෙක් වගේ ඉඳගෙන ඉන්නවා දැන්. මං ගේ ගාවටත් ඇවිල්ලා ඉන්නේ. මොකද දැන් එයා බය වෙලා ඉන්නේ මං යාව ගෙදර දාලා මං යයි කියලා. මං යනවා තමයි ගෙදර දාලා. අපේ අම්මි දැනගෙන හිටියේ නෑ. ඉතින් එයාට මොකද්ද දෙන්න යන සර්ප්‍රයිස් එක කියලා. ඉතින් එයාට අපේ චාලිවත් එක්කගෙන එන්න ඕන වුණා. එයා හොඳට හිටියා ඇවිල්ලා ෂුට්ටක් වෙලා. හැබැයි අපිට ආව ලීෂ් එකෙන් ගලවලා ඒ කියන්නේ ආව ෆ්‍රී තියන්න බෑ එතන කොහොමත්ම. එයාට ෆ්‍රී තමයි ඉන්න ඕනේ අපි වගේ. ඉතින් එයා ලීෂ් එකේ ඉන්න කැමති වුණා නෑ. එයා ටිකක් දඟලන්න ගත්තා. ඉතින් ආයෙත් පැය භාගයක් විතර මට ගෙදර ඩ්‍රයිව් කරගෙන යන්න උනා චාලිව දාගෙන මම අම්මිලාව මෙතන තියලා මම එයාව ගෙදර එක්කගෙන ආවිල්ලා ආයේ ආව ගෙදර දාලා ඔක්කොම සෙටල් කරලා මං ආයෙ ගියා. ඉතින් මට පැයක් එකමාරක් ආයෙත් මට චුටි රස්තියාදවක් වෙන්න උනා යා නිසා. කමන්නේ. ඉතින් හැමදේම හරියටම වෙන්නේ නැහනේ. ඉතින් guys, that's how I spend my mom's birthday. මම හිතනවා අම්මා සතුටු වෙන්න ඇති කියලා. එයා
ගොඩක් සර්ප්‍රයිස් වුණා. ඉතින් මම ගොඩක් ෂොටි සර්ප්‍රයිසස් දුන්න හින්දා එයා බර්ත්ඩේ එකට පස්සේ දවසෙත් මගෙන් ආයෙත් ඉවරයි නේද සර්ප්‍රයිසස් කියලා. ඔව්. දැන් නම් සර්ප්‍රයිසස් ඉවරයි. I hope you all enjoy my video. අපි ආයෙත් මේ වගේම වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. And if you enjoy this video, don't forget to subscribe my channel guys and turn on the notification bell also so you won't miss my next video. And again, thank you so much for watching my video. අපි ආයෙත් ඉක්මනටම වීඩියෝ එකකින් හම්බෙනකම් පරිස්සමෙන් ඉන්න. Bye. මප්පල රෑනක් ඉන්නවා. Go ළඟට එන්න අයියෝත්. Cheers for the birthday girl. Thank you.